හායි කොහොමද අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ කොහොමද හරි විදියට ඩාස් account එකක් හදාගන්නේ ඒ වගේම account එකට ඔයාගේ address කොහොමද හරියටම add කරන්නේ ඒ වගේම ඔයා කොහොමද පළවෙනි order එක හරියටම දාන්නේ ඒ කියන්නේ අදාළ භාණ්ඩය හරියට විශ්ලේෂණය කරලා ඔයාගේ පළවෙනි order එක කොහොමද දාන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා එහෙනම් අපේ වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. මුලින්ම අපි Play Store එකට ගිහිල්ලා Daraz කියලා search කරලා අදාළ app එක phone එකට install කරගන්න ඕන. ඊට පස්සේ open කියන එක දෙන්න ඕන. ඊට පස්සේ මේ විදියට අපේ Daraz app එක ඇතුළට යනවා. ඉතින් app එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ interface එකක්. ඉතින් මේක අපිට යටින්ම බලා ගන්න පුළුවන් account කියලා එකක්. අපි අන්න ඒක click කරන්න ඕන. ඉතින් අපි අලුතෙන් account එක හදන නිසා උඩ තියෙන sign up කියන එක දෙන්න ඕන. ඊට පස්සේ අපි මෙතනට phone number එකක් add කරගන්න ඕන. මම මේ විදිහට phone number එකක් add කරගන්නවා. ඉතින් මෙතනදී privacy reason එකක් නිසා ඒක record වෙලා නැහැ. ඉතින් ඔයා phone number එක add කරගත්තට පස්සේ ඒක send කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනදී ඔයාගේ phone එකට එයාලා code එකක් එවනවා. ඒ කෝඩ් එක ඔයා මෙතන මේ ස්තන් වලට දාගන්න ඕන. ඊට පස්සේ ඔයා මේක next කරගන්න ඕන. ඊට පස්සේ පොඩ්ඩක් load වෙලා මේ වගේ එකක් එනවා. මේක ඔයා confirm කරන්න. ඊට පස්සේ එයා කියනවා අපිට account එකට නමක් දෙන්න කියලා. මෙතනදී ඔයා කැමති නමක් දෙන්න. ඊට පස්සේ account එකට එයාලා කියන password එකක් දෙන්න කියලා. ඉතින් ඔයා කැමති password එකක් දෙන්න. ඊට පස්සේ ඒ දෙකම ෆිල් කරගත්තට පස්සේ මේක ආයෙ next කරන්න ඕන. ඔයා මේ දාන password එක කොහේ ලියා ගන්න. එහෙම නැත්නම් screenshot එකක් අරගෙන phone එකේ තියාගන්න. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් load වෙලා password එක save කරගන්න අපේ phone එකට. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනින් එයාලා අහනවා ස්ත්‍රී පුරුෂ භාවය ඔයාලා ඒක හරිය විදිහට fill කරගන්න. ඊට පස්සේ එයාලා අහනවා අපේ බර්ත්ඩේ එක කවද්ද කියලා. ඉතින් මේවට බර්ත්ඩේ වගේ දෙනකොට ඔයා ඇත් එක දෙන්න එපා. මොකද ඔයා කැමති හිතන එකක් දෙන්න. එයාලට ඒක අදාළ නැහැ අපේ බර්ත්ඩේ එක කවද්ද කියලා. මේ විදිහට මම හිතන බර්ත්ඩේ එකක් දාගන්නවා. ඊට පස්සේ ඒක confirm කරගන්නවා. දැන් හරි විදියට මං Daraz account එකක් හදලා ඉවරයි. අපි මේ විදියට account එක හදාගත්තට පස්සේ අපේ නමට ඉස්සරහ setting icon එකක් තියෙනවා. ඔයා ඒක click කරන්න ඕන. ඊට පස්සේ ඒක click කරාට පස්සේ address book කියලා එකක් එනවා. ඔයා ඒක click කරන්න ඕන. දැන් අපිට මෙතනදි කරන්න තියෙන්නේ අපි භාණ්ඩයක් order කරාට පස්සේ ඒ order එක අපිට එන්න ඕන විදිය ඒ කියන්නේ order එකට අපි address එක දාන්නේ මොකද්ද අපේ නම තියෙන්න ඕන මොකක්ද ඒ වගේ විස්තර ටික තමයි මෙතන fill කරන්න තියෙන්නේ. මෙතනත් මම random හිතලා මේ විදියට විස්තර ටිකක් දානවා. ඉතින් ඔයාලා මෙතන දානකොට ඔයාලගේ ඇත්තම විස්තර ටික දාන්න. මොකද ඔයාලගේ order එක එහෙම නැත්තම් වෙන තැනකට යනවා. මේ විදියට මම හිතලා මේක fill කරගන්නවා. මේක පොඩ්ඩක් මම skip කරනවා. මොකද මේකට පොඩි වෙලාවක් යනවා. සේරම හරි විදියට fill කරගෙන ඔයා මේක save කරගන්න ඕන. දැන් ඔයා හරි විදියට ඔයාගේ account එක හදලා ඉවරයි. ඒ වගේම ඔයාගේ shipping address මෙතනට දීලා ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ Daraz එකෙන් භාණ්ඩයක් order කරන්න. ඉතින් අපි බලමු අපි කොහොමද භාණ්ඩයක් හරි විදියට තෝරගන්නේ. අදාළ භාණ්ඩය order කරන්න කලින් කරන්න ඕනි දේවල් මොනවද? මේ සේරම ටික අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මුලින්ම අපේ account එකට ආවට පස්සේ account එක අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් පහලින් අපිට බලා ගන්න පුළුවන් as low as රුපියල් 270 කියලා එකක්. ඔයා ඒක click කරන්න ඕන. ඊට පස්සේ මේ විදියට ඒවා එකට load වෙනවා. ඉතින් මේ sale එකෙන් මෙහෙමයි වෙන්නේ. ඔයා මෙතනින් අනිවාර්යයෙන්ම භාණ්ඩ 3ක් order කරන්න ඕන. 3ක් හෝ ඊට වැඩි ගාණක් 3ට වඩා අඩු ගාණක් මේ sale එකෙන් ඔයාලට ගන්න බෑ. ඉතින් මේ sale එකේ තියෙන ගොඩක් අයට මාරම විදියට වටින item ටිකක් තියෙන බොහොම පොඩි ගණන් වලට. ඉතින් ඔයා කැමති නම් මේ sale එකෙන් භාණ්ඩ order කරන්න. ඉතින් අපි මේ විදියට පල්ලහැට යනවා. අපිට order කරන්න භාණ්ඩයක් තියනවද කියලා බලන්න. ඉතින් මේ විදියට පාලට යනකොට අපිට මේ වගේ එයාපොට් දෙයක් බලා ගන්න පුළුවන්. අපි ඒක
ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මේ විදියට ඒකට එනවා. අපි මේකට ආවට පස්සේ මුලින්ම බලන්න ඕන මේක කොක්කී දෙනෙක් මිලදී අරන් තියෙනවාද කියලා. ඉතින් මේක නම් 20100ක් වගේ කට්ටිය අරගෙන තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳ අයිටම් එකක්. මේ බාණ්ඩේ අපේ ඇඩ්‍රස් එකට එන්න රුපියල් 280ක් වගේ මුදලක් යනවා කියලා එයාලා දාලා තියෙනවා. ඊට පස්සේ ඊටයෙන් අපිට බලාගන්න පුළුවන් වවුචර්ස් කියලා. ඉතින් මෙතන ඔයා අනිවාර්යෙන් බලන්න ඕන තැනක්. මොකද මෙතන එයාලා විවිධ වවුචර්ස් අපිට ලබා දෙනවා අදාළ භාණ්ඩය buy කරන්න. ඒ වගේම ඊට පහලින් අපිට බලාගන්න පුළුවන් rating and reviews කියලා. අදාළ භාණ්ඩේ මීට කලින් buy කරපු අපේ කට්ටිය දාලා තියෙන reviews. ඔයා අනිවාර්යෙන් භාණ්ඩයක් මිලදී ගන්නවා නම් මේ reviews බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ භාණ්ඩයට ගොඩක් හොඳ reviews අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 4325 දෙනෙක් මේකට රේට් කරලා තියෙනවා මේ භාණ්ඩේ හොඳ භාණ්ඩයක් කියලා. දැන් අපි භාණ්ඩේ මිලදී ගන්න ඕනේ සේරම ටික බලලා ඉවරයි. දැන් අපි buy now කියන එක ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනින් අපේ සියලුම විස්තර බලා ගන්න පුළුවන්. අදාළ භාණ්ඩේ කීයක් වෙනවද, අපේ vouchers වලට කීයක් අඩු වුණාද, අපේ shipping address මෙතන හරිය විදියට තියෙනවද, මේ සේරම බලලා ඔයා place order කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඕඩරේ හරි විදියට වැටෙනවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරන්න. එහෙනම් අපේ ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.